බට්ටි වතුසුදු මල් කඩනවා. මල් කඩලා ඉවරයි. අත ඇලෙනවා වගේ. ඇයි වතුසුදු කොළ මල් කැඩූ විට කිරි වැක්කිරෙනවා. අරලියා කොළය කැඩූ විට සට ගාලා කිරි වැක්කිරෙනවා. බලන්නකෝ ශාකපත්‍රවල ස්වභාවය. මේ දෙල් කොළය අතේ ඇඟිලි වගේ අගින් බෙදිලා. අපි කියනවා බෙදුණු පත්‍ර කියලා. ගස් ලබු මඤ්ඤොක්කා ඊට කදිම උදාහරණ. කරපිංචා කොළය දෙස බලන්න. එයා කුඩා පත්‍රිකාවලට බෙදිලා. කතුරු මුරුංගා කොළයත් එහෙමයි. මේ බලන්න එළබටු කොළය මතු පිට කටු පිරීලා. ඇයි අන්නාසි කොළය දෙපස කටු තියෙනවා. වැටකියා කොළයත් එහෙමයි. කෝමාරිකා පත්‍රය මාංශලයි. ඒ කියන්නේ කොළය තුල ජලය ගබඩා කරගෙන ඝන කම්ව තියෙනවා. අක්කපාන කොළයත් එහෙමයි. ඒ කියන්නේ පෑවිල්ලට ඔරොත්තු දෙනවා. මේ බලන්නකෝ නාදලු රෝස පාටයි. ඇයි කුරුදු දල්ලත් රෝස පාටයි. දන්නේම නැතිව රෑ වුණා. කරුවල වැටෙද්දිම සමහරු නිදි. කතුරු මුරුංගා, නිබිකුම්බා, සියඹලා, රටනෙල්ලි රාත්‍රී වන විට පත්‍ර හැකිලෙන ශාක. ඉතින් යාළුවනේ පරිසරයේ මේ චමත්කාරය විවිධත්වය ගැන තව හොයා බලන්න හිතෙන්නේ නැද්ද?